hello welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. මේක ඉතින් morning vlog එකක්. ඉතින් බලන්නක මම උදේ වරුවේ මොනවද කරන්න කියලා. උදේ වරුවේ අපිට හොඳට වැස්ස. ඉතින් පැය ගාණක් එක දිගට වැස්සා නවතින්නේ නැතුවම. මම වීඩියෝ එකට වොයිස් කරන වෙලාවේ නම් හොඳ වෙලාවට වැස්ස නතර වෙලා තිබ්බා. මේ වෙලාවෙත් වැස්සයි මිදුමයි දෙකම ඉතින් දැන් වෙලාව උදේ 6:00 විතර ඇති කොහොම හරි. මේ ඉතින් අපි මල්ලි ඉස්කෝලේ යනලා හැත්තේලා ක්‍රීම් ගන්න කොණ්ඩේ බීරන් හැම එකටම දුවන් ඉන්නේ මගේ කාමරේට. එයා දන්නේ මම වීඩියෝ කරනවා කියලා. මේක කොයිලාවේ හරි දැක්කොත් එහෙම මට බැනුණා. දැන් මං හදන්නේ ඇඳත් අස් කරලා මූණ සෝදලා හැම කන්න. මං කාලා එන්නම්. කාලේ ඉවර වෙලා මම ඇඳට ආව ෆිල්ම් එකක් බලන්න ඕනි කියලා. හැබැයි ෆිල්ම් එකක් බලන්න කම්මැලි හිතුණා. ඊට පස්සේ මම ලෝච්චිගේ වීඩියෝස් බැලුවා. වීඩියෝස් කියන්නේ මේ ළඟදී දාලා තිබ්බ වීඩියෝ එක බැලුවේ. ඊට පස්සේ ඒක බලලා ඉවර වෙලා මිනෝලිගේ වීඩියෝ එකක් බැලුවා. මං හරිම ආසයි ඒ දෙන්නගේ වීඩියෝ බලන්න. මං අනිවාර්යෙන් ඒ දෙන්නගේ වීඩියෝ බලනවාමයි. මොකද මං ඒ දෙන්නට මාරම ආසයි. දැන් මං හදන්නේ මෙන්න මේවා කාලා තේ එකක් බොන්න. එහෙනම් තේ බීලා එන්නම්කෝ. මං හරිම ආසාවෙන් තමයි මේ ස්ටෑන්ඩ් එක ගත්තේ YouTube වීඩියෝස් වලට. ඉතින් අද ඒක කැල්ලා ගියා. දැන් මං හදන්නේ මට ගොඩ ගහලා තියෙන නෝට් ලියන්න. ඒකත් ඉතින් කම්මැලි කමේ තමයි ලියනවද නැද්ද කී හිත. තව ටිබ්බොත් තව ගොඩ ගහනවනේ. ඒ නිසා ලියලා දැම්මා. මං හරිම ආසාවෙන් ඉන්නවා ඔයගොල්ලොත් එක්ක ස්ටඩි චැලෙන්ජ් වීඩියෝ ෂෙයා කරගන්න. ඉතින් හරියයිද නැද්ද කියන්න දන්නේ නැහැ. ඉතින් ආසාවටත් එක්ක කරන්න හිතෙනවා. මොකද මම දැක්ක ගොඩක් ගැහැණු ළමයි. දැන් ගැහැණු ළමයි විතරක් නෙමෙයි පින් ළමයිත් එක්ක කරනවා. එයාලා මේ කරනවා මේ 7 days study challenge කියලා ඒ විදිහට කරනවා. ඉතින් මටත් ආස හිතුණා. මට ඒක ආස හිතුනේම ඒ වගේ වීඩියෝ දකිද්දි ඇත්තටම පාඩම් කරන්න හිතෙනවා. දැන් මම මාර කම්මැලි පාඩම් කරන්න. ඉතින් කොහොම හරි මේ වීඩියෝ දැක්කහම දැන් මට ආස හිතෙනවා මේ පාඩම් වැඩ කරන්න. ඒ නිසාම මං හිතුවා ඒ වගේ වීඩියෝ කරත් හොඳයි කියලා. මෙතනින් පස්සේ තියෙන වීඩියෝස් මම දාන්න හිතුවේ පස්සේ කාලෙක මෙමරිස් විදිහට ඉතුරු වෙන්න ඕනේ නිසා. මේ ඉන්නේ අපේ ආච්චි. ඉතින් එයා මේ අපේ පැත්තේ ඉන්නේ අවුරුද්දකට විතර වතාවක් සමහරක් වෙලාවට එන්නෙම නැතරම්. ඉතින් කොහොම හරි වුණ මේ අවුරුද්දේ ආවා. ඉතින් එයා ආපු වෙලාවේ එයත් එක්ක ගත කරන මේ චූටි දවස් ටික, මේ පුංචි දවස් ටික මට හිතුණා මෙමරිස් විදිහට ඉතුරු කරගන්න වීඩියෝ විදිහට ගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ වලටම මේ මතක ටිකත් ඉතුරු කරගන්නේ. ආච්චිත් එක්ක ගෙවන මේ දවස් ටික හරිම ෂොක්. මේ වීඩියෝ එකත් කලින් වීඩියෝ එක වගේම තමයි මෙමරිස් විදිහට ඉතුරු කරගන්න හිතලා ගත්ත වීඩියෝ එකක්. අපේ ආච්චි කලින් මෙහි හිටියේ. කොහොම හරි 2020 දී නැති වුණා. ඊට පස්සේ ආච්චි කොළඹට ගියා. දැන් වීඩියෝ එක මං ඉවර කරන්න හදන්නේ. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලන් හිටපු ඔයාලට thank you. ඒ වගේම තමයි ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න යන්න.